හලෝ යාළුවනේ මං අද කියන්නේ විශේෂ පුද්ගලෙක් ගැන. එයා ගැන කියනවා නම් මේ ලෝකේ හොල්ලපු කෙනෙක්. එහෙම නැත්නම් එයාට පුංචි හීනයක් තිබ්බා. එහෙම නැත්නම් පිස්සු හීනයක් තිබ්බා. ඒ පිස්සු හීන පස්සේ එයා ගියා. එයාට හැමෝම කිව්වේ පිස්සු කියලා. හැබැයි ඒ හීනේ එයා හැබෑ කරගෙන මුළු ලෝකෙම හෙල්ලුවා. ඒ වෙන කවුරු නෙමෙයි. Tesla SpaceX Neuralink කම්පැනියේ අයිතිකාරය. එහෙම නැත්නම් ඔයාලා හැමෝම දන්න ඊලොන් මස්ක්. මේ ඊලොන් මස්ක්ගේ කතාව. එදා 1971 එරොල් මස්ක් ගාව හා මේ මැක්ස් ගාව උපන් මේ පුංචි ඊලොන් උපතින්ම මාරම දක්ෂයි. කොච්චර දක්ෂද කියනවා නම් පුංචි කාලේ ඉඳන් සංගරා කියවනවා. සංගරා කියවලා ඒක හොඳට මතක තියෙනවා. හැමදේම එයාගේ ඔළුවේ මතකයක් විදිහට තියෙනවා. ඒකයි එයාගේ විශේෂත්වය. මෙයා ටිකෙන් ටික ලොකු වෙද්දී පාසල් යන්න ගන්නවා. පාසල් ගිහින් මෙයාගේ අමුතු අදහස් කියද්දී හැමෝම මෙයාට විහිළු කරනවා. ඔබට පිස්සෙක් කියලා බයිනවා. සමහර අවස්ථාවක් තියෙනවා එයාව පඩිපෙලෙන් තල්ලු කරනවා. එයාට පාසල එපා කරනවා. කොහොම හරි ඒ වගේම ගෙදර පරිසරයේත් ඒ වගේම තමයි. මොකද අම්මයි තාත්තයි හැමතිස්සෙම රණ්ඩු. ඒකින්ද එයාට ගෙදර පරිසරයේත් එපා වෙනවා. කොහොම හරි මේකේ ප්‍රතිඵලයක් වශයෙන් අම්මයි තාත්තයි දික්කසාද වෙනවා. මේ පුංචි ඊලොන් තෝරාගන්නේ තාත්තව. එයා කියනවා මාධ්‍යවේදීට ඇවිල්ලා මං තෝරාගත්තේ අවුල්ම තීරණය තමයි මේක. කෙමින් කාලය ගිවිලා යනවා. මොහු වැඩි වියටපත් වෙනවා. අවුරුදු 12 වෙද්දී මෙයා බ්ලාස්ටර් කියන ගේම් එකක් PC and Office කියන සංග්‍රහයට විකුණනවා ඩොලර් 500කට. මෙයාට මේ පරිගණකයේ පිළිබඳ තිබ්බ එහෙම නැත්නම් උනන්දුව නිසා මොහු පරිගණකයේ පිළිබඳ හදාරනවා. ඊට පස්සේ මෙයා තාක්ෂණික පෙළපොත් කියවනවා. එහෙම නැත්නම් සංග්‍රහ කියවනවා. ඒ හැම සංග්‍රහයකම තියෙනවා ඇමරිකා කියලා. ඊට පස්සේ මෙයා තම රටින් එයාගේ රටින් මේ ලොකු පීඩනයක් එල්ල වෙනවා. අනිවාර්යෙන් තරුණයින් යුද්ධයට බැදෙන්න ඕනි කියලා. ඒකට එයා කැමති නෑ. මොකද එයා ආස තාක්ෂණයේ පිළිබඳව හදාරන්න. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මෙයා කැනඩාවට අවුරුදු 17 දී යන්න තීරණය කළා. 1992 දී ඊලොන් පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් උපාධි දෙකක් හදාරනවා. මෙයා තීරණය කරනවා Taman ජොබ් එකකට යන්න ඕනි කියලා. 1995 දී නෙට්ස්කැප් කියන තාක්ෂණික ආයතනයේ මෙයා අයදුම්පතක් යමු. රිජෙක්ට් කරනවා. මොකද එයා හදාරපු විෂයන් දෙකම මේකට සම්බන්ධ නැහැ. එහෙම නැත්නම් උපාධි දෙක තාක්ෂණික ආයතනයට ගැලපෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දන්නේ උපාධියට වැඩිය මෙයාට තියෙන තාක්ෂණික දැනුම මොකක්ද කියලා. මේ බාධක හමුවේ මෙයා සහෝදරයාත් එක්ක එකතු වෙලා Shift 2 කියන software එක launch කරනවා. ඒකේ CEO විදියට මෙයා වැඩ බාර ගන්නවා. ටික කාලයක් යද්දී මෙයාට Shift 2 කියන කම්පැනියේ CEO තනතුර අහිමි වෙනවා. ඒකින් නොනවතින මෙයා Shift 2 කියන කම්පැනිය මිලියන 12කට විකුණනවා. විකුණලා ඉවරලා 1997 දී ඒ මිලියන 12න් X.com කියන software එක හදනවා. ඒක විද්‍යුත් තැපැල් ගනුදෙනු කරන එකක්. ඒ විද්‍යුත් තැපැල් ගනුදෙනු කරන X.com කියන software එක ටිකක් අමාරුයි. කියන්නේ පරිශීලනය කරන්න අමාරුයි. ඒක හින්දා මෙයා Confinity කියන software කම්පැනියක් එක්ක එකතු කරලා ඒ දෙක එකතු කරලා හදනවා PayPal කියන software එක. වීකෙන්ඩ් එකට නිමාඩුවකට යනවා. නිමාඩුවකට යන අතරදී මෙයාට ආරංචියක් එනවා PayPal එක eBay මිලදීගෙන ඉවරයි කියලා. ඒකේ CEO තනතුරත් මෙයාට රිජෙක්ට් වෙනවා. ඒ මදිවට මෙයාට මැලේරියාව හැදිලා මාස 6ක් එකතෙන් වෙලා ඉඳිනවා. මෙයා හදපු සියලුම කම්පැනි වලින් මෙයාව රිජෙක්ට් වෙනවා. එහෙම නැත්නම් CEO තනතුර අහිමි වෙනවා. ඒකේ දැඩි වේදනාව එයා දරාගෙන තමන්ගේ රෝගයක් හැදිලා තියෙන ඇඳේ ඉඳන් එයා කල්පනා කරනවා මං මෙතනින් නොනවති අඟහරු ග්‍රහයට රොකට් එකක් යවනවා. මෙයාගේ මේ පිස්සු අදහසින්ද මෙයා තීරණය කරනවා 2001 දී රුසියාවට යන්න. රුසියාවට ගිහින් එයා කියනවා මට රොකට් එකක් මිලදී ගන්න ඕනේ. ඔයාට දෙන්නේ නැහැ. රිජෙක්ට් කරනවා. ඊට පස්සේ මෙයා අතාරින්නේ නැහැ. 2002 දිත් ආයෙ ගිහින් ඉල්ලනවා රුසියාවෙන් මට රොකට් එකක් ඕනි කියලා. ඊට පස්සේ එයා බැගෑපැත්ත තමයි ඉල්ලන්නේ. ඒක රිජෙක්ට්. මේකෙන් නොසැලෙන ඊලොන් තමන්ගේ කම්පැනි ඉන්න ඩිරෙක්ටර් බෝඩ් එක කැඳවනවා.
කැඳවලා අපිට දෙන්න නැති රොකට් අපි එහෙනම් හදමු කියලා තීරණය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් SpaceX කියන ගුවන් යාන හදන මධ්‍යස්ථානයේ මේ ලෝකෙට බිහි වෙනවා. මේ කම්පැනි සඳහා එයා ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරනවා. මෙහෙම හිටපු ඊලෝන් 2006 දී තමාටම කියලා රොකට් එකක් හඳට යවන්න තීරණය කරනවා. හඳට යවන අතරදී තප්පර 33ක් ඇතුළත මේ රොකට් එක විනාශ වෙලා යනවා. ඊට පස්සේ ඒකෙන් නොනවතින ඊලෝන් 2007 දී නැවත රොකට් එකක් යනවා. ඒකත් පිපිරිලා කඩන් වැටෙනවා. ඒකෙන් නොනවතින ඊලෝන් 2008 දී රොකට් එකක් යවන්න තියෙනවා. ඒකත් පිපිරිලා විනාශ වෙනවා. මේ ස්පේස් කම්පැනිය දැන් ගොඩක් බංකොලොත් වෙලා ඉන්නේ. මොකද රොකට් වල සඳහා ගියපු වියදම් හින්දා. ඒත් නොනවතින ඊලෝන් 2013 දී රොකට් එකක් යවනවා. ඒකත් ෆේල් වෙනවා. ඊට පස්සේ මෙයා අමුතු අදහසක් එනවා. ටෙස්ලා කියන ඉලෙක්ට්‍රික් මෝටර් රථ හදන කම්පැනියක් පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා ටෙස්ලා කියන කම්පැනියෙන් 2014 දී ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් නිපදවනවා. හැබැයි ඒක ගොඩක් අවුල්. ඒකින්ද ඒක ෆේල් වෙනවා. ඒකවතින ඊලෝන් 2015 දී රොකට් එකක් යවනවා. ඒකත් ෆේල්. 2015 දී අප්‍රේල් මාසෙත් තව රොකට් එකක් යනවා. ඒකත් ෆේල්. දැන් හොඳටම මේ කම්පැනිස් වැටිලා ඉවරයි. දැන් මෙයා ලොකු පීඩනයකින් ඉන්නේ. මෙහෙම හිටපු ඊලෝන් 2016 ෆැල්කන් 9 කියන රොකට් එක අහසට දියත් කරනවා. ටික වේලාවක් යද්දී ඒක නැති වෙලා යනවා. හැමෝම හිතුවේ ඒක පිපිල්ලා විනාශ වෙලා. අන්න ඒක සාර්ථක වෙනවා. එදා කරපු කැපකිරීම වල ප්‍රතිඵල අද ලැබුණා. අපි මේ වීඩියෝ එකට ගිහින් බලමු. එයා කොහොමද සතුටු වෙන්නේ? We're going to separate the stages and begin the second stage ignition. Come on. Okay, where's the... Okay, this is bad. Potentially bad. Standing up. It's standing up. Oh my god. Now look at this. Look at it. Look at it. It's just sitting there. Look at that. What? Holy smokes, man. ඒකෙන් නොනවතින ඊලෝන් මෙයාට අමුතු අදහසක් එනවා. අමුතු පිස්සුවක් එනවා. මිනිසාගේ නියුරෝන පාලනය කරන්න චිපයක් හදන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙයා හදනවා කම්පැනියක් නියුරල් ලින්ක් කියලා. ඒක තමයි අද ජනප්‍රිය කන්සෙප්ට් එක. හැමෝම හිතනවා ඒක කරන්න බෑ. විහිළු වැඩක්. ඕක කරන්න බෑම කියලා හිතනවා. හැබැයි එයා ඒක අතාරින්නේ නැහැ. ඒක උත්සාහ කරනවා. ඊට පස්සේ මෙයා කොහොම හරි මේ කම්පැනිස් ටික දිනු කරලා ලෝකේ බිලියනපති ලයිස්තුවේ ඉහළම තැන. මේ වෙනකොට මෙයාගේ වත්කම ඩොලර් බිලියන 849.3ක් වෙනවා. මේ වත්කම කෙතරම්ද කිව්වොත් තව ට්‍රිලියන එකකට වෙන්න තියෙන්නේ මිලියන 200ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඒක සාර්ථක වුණොත් ලෝකේ පළවෙනි ට්‍රිලියනපතියා බවට පත් වෙනවා. කොහොමද මෙයාට කිව්වේ? මේ පිස්සා මෙයාට මොකවත් බෑ. මෙයාට තියෙන පිස්සු අදහස් කියලා කියපු හැමෝටම රිදෙන්න දුන්නා මේ වැඩේ. රිදෙන්න වැඩක් කරා. හැබැයි මෙයා කියනවා මෙයාගේ කතාවේ මං හැමදේම සාර්ථක වෙන්න නෙමෙයි කරේ. හැම කම්පැනියක්ම සාර්ථක වෙයි කියලා හිතුවේ නෑ කියනවා. හැබැයි මං ඒ වෙනුවෙන් උපරිම කැපකිරීමක් කරා. සමහර දවස්වල කියනවා මෙයා පැය 20ක් විතර වැඩ කරා කියලා. සඳහා දවසකට ඩොලර් 1ක් වගේ වියදම් ගියා. ඒ තරම් කැපකිරීමක් කරා මේ කම්පැනි ගොඩ දාන්න. එහෙම නැත්නම් එයාගේ අරමුණට යන්න, ටාගට් එකට යන්න. ඔයාලට කැමතිද මේ වගේ වෙන්න? හැබැයි එයාගෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවා. හැමෝම ඔයාට විහිළු කරයි. හැමෝම ඔයාට බනි. හැබැයි ඔයාගේ ටාගට් වලට යන්න ඕනේ. මොකද කැපකිරීමක් කරොත් තමයි ප්‍රතිඵලයක් හම්බෙන්නේ. එහෙම නැත්නම්
හැමදාම එක තැන පල් වෙන්න වෙනවා. ඔයාලා තීරණය කරන්න ඔයා එක තැන පල් වෙනවද ජීවිතේ ගොඩ ගන්නවද කියලා. මේ වීඩියෝ එකක් බලාගෙන යන් මේ Dream of Life Sri Lanka